පිරිමියෙකුගේ නම් ලිඟුව ප්‍රාණවත් වෙනවනේ. ඒ කියන්නේ ප්‍රමාණින් දික් වෙනවා සහ මහත් වෙනවා. ගැහැණියගේත් යෝනිය ප්‍රාණවත් වීමක් සිදු වෙනවා. ප්‍රාණවත් වීමේදී යෝනියට සහ යෝනි මුඛය කලාපයට රුධිරය ගලාවිත් මෙම පේශී කොටස් රුධිරයෙන් පිරී යනවා. එතකොට යෝනියේ සමේ පැහැය පවා තරමක් තද ගතියකට හැරෙනවා. යෝනිය සහ යෝනි මාර්ගයේ ශරීර අභ්‍යන්තර කොටසක් නිසා මේක අපට පැහැදිලිව දකින්නට බෑ. සාමාන්‍ය යෝනියක් අඟල් 3ක සිට 6ක් පමණ දක්වා දිගයි. ඒ වගේම අඟලක අඟල් 2.5ක පමණ පළලක් තියෙනවා. ප්‍රාණවත් වීමේදී යෝනියේ ඇතුළත කොටස දික් වෙනවා. මෙසේ දික්වීමේදී යෝනි මාර්ගයේ කෙළවර ඇති ගැබ්ගෙල කොටසත් ගර්භාෂයත් සුළු වශයෙන් පිටුපසට තල්ලු වෙනවා. එසේ වන්නේ ලිංගික ක්‍රියාකාරකමකට අවශ්‍ය ඉඩ ලබා දීමටයි.